ඉතින් මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න හදන්නේ ඔයාලා සල්ලි හොයන්න කැමති කෙනෙක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මාසෙකට සැලකිය යුතු මුදල් ප්‍රමාණයක් ඔයාගේ අතට හොයාගන්න ඔයාට පුළුවන් හොඳම සර්විස් එකක් ගැන තමයි මම අද කතා කරන්න ආවේ. ඉතින් මේක ගොඩක් ලංකාවේ අය යූස් කරන සර්විස් එකක්. ඒ වගේ මේ සර්විස් එකෙන් පැති දෙකක් නඩත්තු වෙනවා. ඒ තමයි කස්ටමර්, අනිත් එක තමයි රයිඩර්, අනිත් එක තමයි යාදාල රෙස්ටෝරන්ට් එක. ඉතින් Uber Eats delivery rider service එක ගැන තමයි මම කතා කරන්න ආවේ. ඉතින් මෙතනට සම්බන්ධ වෙලා ඔයා කොහොමද හොඳ ගාණක් ඔයාගේ අතට හොයාගන්නේ? මාසෙකට ඔයා ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ජොබ් එකක් කරන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයා මේ වෙනකොට ජොබ් එකක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ජොබ් එකක් කරන්නේ නැති කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ පර්මනන්ට් ජොබ් එකෙන් අයින් වෙලා මේ දේ කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. ඒ පර්මනන්ට් ජොබ් එකක් කරන ගමන් ඔයාට පුළුවන් අමතර ආදායමක් හොයාගන්න. ඒ කොහොමද? ඒ කියන්නේ ඔයාට මෙතනින් මට සහතික වෙන්න පුළුවන් රුපියල් 30000ට වඩා අනිවාර්යෙන් ඔයාට මාසෙකට හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා part time විදියට මෙතන වැඩ කරොත් එහෙම. part time විදියට මේ දේ කරොත් ඔයාට රුපියල් 30000කට වැඩිය අනිවාර්යෙන් හොයාගන්න පුළුවන්. කිසිම මහන්සියක් ඔයාට වෙන්න දෙයක් නැහැ. ඔයාට බොහොම සුළු වැඩ කොටසක් කරන්න තියෙන්නේ. අනිත් එක මේක හරිම යුනික් සර්විස් එකක්. ඒ කියන්නේ ඔයාලට තියෙන්නේ ලේසියෙන්ම ටස්ක් කම්ප්ලීට් කර ඉස්සරහට යන්න. ඒ කියන්නේ ඔයාලට ටාස්ක් එකක් හම්බෙනවා. ඒ ටාස්ක් එක ඔයාලට තියෙන්නේ කම්ප්ලීට් කරන්න. ඒ කියන්නේ කම්ප්ලීට් කරොත් ඔයාගේ අතට මුදලක් හම්බෙනවා. ඒ මුදල ඔයාට තව වැඩි කරගන්න පුළුවන්. මොකද මේකේ හොඳ ප්‍රොමෝෂන් සර්විස් හොඳ ප්‍රොමෝෂන් කාල සීමාවක් තමයි මේ වෙලාවේ Uber Eats delivery riders ලට යන්නේ. ඉතින් මේ කාල සීමාව බොහොම සුළු කාලයක් තමයි තියෙන්නේ. ඉතින් ඒකින්ද දැන් මම මේකට ජොයින් වුණොත් ඔයාට පුළුවන් හොඳ ගාණක් ඔයාගේ අතට හොයාගන්න. ඒ කියන්නේ ඔයා කරන පඩියට අමතරව. ඒ කියන්නේ ඔයා මාසේ අන්තිමට සැලරි එකක් ගන්නවා ඇතිනේ. ඉතින් ඒ සැලරි එකට අමතරව ඔයාට ඩේලි මොකක් හරි හොඳ ආදායමක් හොයන්න කිසි ඒ කියන්නේ වැඩි මහන්සි වෙන්නෙත් නැතුව ලේසියෙන් සුපර් සර්විස් එකක් දීලා ඔයාට ඒ කියන්නේ හැමෝම පිළිගත්ත සර්විස් එකක් දීලා ඔයාට හොඳ ගාණක් හොයාගන්න පුළුවන් නම් ඔයා අනිවාර්යෙන් කැමති වෙනවා. ඒක මම දන්නවා. ඉතින් ඒකින්ද Uber Eats කියලා කියන්නේ දැන් මේ වෙලාවේදී ගොඩක්ම ජනප්‍රිය සර්විස් එකක්. ඉතින් ගොඩක් කස්ටමර්ස්ලා මේ ඇප් එක යූස් කරනවා, ගොඩක් ඕඩර්ස් ප්ලේස් කරනවා. ඕඩර්ස් ප්ලේස් කරාට පස්සේ ඒ ඕඩර්ස් ගිහින් දෙන්න කියන්නේ අදාළ රෙස්ටෝරන්ට් එකෙන් අදාළ ඒ කස්ටමර් ඕඩර් කරන ඩිෂස් ටික අරගෙන අදාළ කස්ටමර් ගාවට ගෙනියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක ඔයාට කරන්න තරම් ඔයාට හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ හැමෝටම මේ වැඩේ කරන්නත් බෑ. මේ වැඩේ කරන්න පුළුවන් පිරිසක් වෙනම ඉන්නවා. ඉතින් ඒ කියන්නේ ඔයා කරන ජොබ් එක අනුව දැන් ඔයාට පාරේ රවුම් ගහන්න බැයි නම්, ඔයාට පාරේ දිගේ යන්නත් බැයි නම්, ඔයාට අවුවේ ඉන්න බැයි නම්, ඔයාට කියන්නේ වැස්සට තෙමෙන්න බැයි නම් ඔයාට මේ ජොබ් එක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මම එහෙම අයට නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ ඔයාට ඕනම දෙයක් දරාගෙන හොඳට ජොබ් එකක් ඒ කියන්නේ මහන්සියක් නැතුව ඔයාට ජොබ් දෙකක් තුනක් එකපාර හැන්ඩල් කරන්න පුළුවන් කෙනෙකුට තමයි මම මේ කතා කරන්නේ. ඉතින් ඒකින්ද ඔයාලට එහෙම හැකියාවක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනට සම්බන්ධ වෙන්න. මෙතන සම්බන්ධ වෙලා ඔයාට පුළුවන් ලොකු ගාණක් මාසෙකට හොයාගන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් මම ඔයාට සහතික වෙලා කියනවා ඔයාට රුපියල් 30000ට වඩා අනිවාර්යෙන් ඕඩර්ස් දෙකක් තුනක් හෑන්ඩ් ඕවර් කරත් දවසකට ඔයාට හොයන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයාලා බය නැතුව මෙතන රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙන ඔයාට සම්පූර්ණ සහයෝගය මම දෙනවා. කියන්නේ Uber Eats delivery rider. එතකොට දැන් මේක ව්‍යාප්ත වෙලා තියෙනවා දැනට ඔයාලා දන්නවා ඇති වෙන්නප්පුව නගර අවට කෙනෙක් නම් වෙන්නප්පුව මාරවිල නාත්තණ්ඩිය ලුණුවිල කිරිමිටියාන ඔය ඒරියා එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් රෙජිස්ටර් වෙන්න පුළුවන් Uber Eats delivery rider කෙනෙක් විදිහට. ඉතින් රෙජිස්ටර් වෙන්න ඕන කරන link එක මම පල්ලෙහා දාලා තියෙනවා description එකේ. ඉතින් ඔයාලා registration form එකේ නිකම්ම ඔයාගේ details enter කරලා ඔයාලා register වෙන්න පුළුවන්. ඉතින් app එක ගැන මූලික දැනුමකුත් පොඩ්ඩක් මෙතන තියෙන්න ඕනේ. කියන්නේ app එකේ register වෙන්නේ කොහොමද? register වෙලා කොහොමද අපි account එක add කරගන්නේ? අපේ email එක verify කරගන්නේ කොහොමද? ඉතින් phone number එක add කරලා OTP එකක් ආපම ඒ OTP එක දීලා account එක verify කරන්නේ කොහොමද? ඒ දැනුම පොඩ්ඩක් ඔයාලට තියෙන්න ඕනේ. ඔයාගේ bike එකේ විස්තර ඔයාලට අනිවාර්යෙන් bike එකක් තිබිය යුතුයි මේ වැඩේ කරන්න. කියන්නේ බයික් එකක් නැති කෙනෙක් සාමාන්‍යයෙන් ඉන්න විදියක් නැහැ. ඒ කියන්නේ ගොඩක්ම අයට බයික් එකක් තියෙනවා මේ වෙලාවේදී. ඉතින් තමුන් කරනවා ඇති මොකක් හරි ජොබ් එකක්. ඒ ජොබ් එක එන්ඩ් කරලා, ඒ කියන්නේ පර්මනන්ට් ජොබ් එක ගැන මම කතා කරන්නේ. පර්මනන්ට් ජොබ් එක එන්ඩ් කරලා ඔයා
ගෙදරට ඇවිල්ලා නිකන් ඔහෙ ඉන්නවා ඇති. ඉතින් ඒ කාලය කාදමනවට වඩා ඔයාට පුළුවන් මෙතනින් අමතර ගාණක් හොයාගන්න හරිම නිදහසේ. ඉතින් ඔයා මම මේ කියන පැතිවල ඉන්න කෙනෙක් නම් ඔයා මේ පැතිවල ඔයා මේ ප්‍රදේශයන් වල ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් අමතර ගාණක් මුළු දවසේම ඔයාට වැඩ කරන්න පුළුවන් නම් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඔයාට එතකොට මාසෙකට ලක්ෂයකට වඩා ඔයාට හොයන්න පුළුවන් හරියට ඔයා මුළු දවසෙම වැඩ කරොත් එහෙම. ඒ කියන්නේ වැඩ කරන්න කියලා කියන්නේ මේ ගල් කන්නවා වගේ ලොකු වැඩ නෙමෙයි කරන්න කියන්නේ. මෙතන කරන්න කියන්නේ හරිම සරල වැඩක්. ඔයාට තියෙන්නේ ඔයාට ඕඩර් එකක් ආවට පස්සේ ඒ ඕඩරේ අදාළ රෙස්ටෝරන්ට් එක ඔයාලට පෙන්නනවා. ඔයාලට තියෙන අදාළ රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ඒ කෑම එක පික් කරලා අදාළ කස්ටමර්ට ඉක්මනට ගිහිල්ලා දෙන්න. හැබැයි පරිස්සමට. මේක මේ අලගෝනි හාල්ගෝනි අරන් යනවා වගේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. මේක කොහොම පරිස්සමට කරන්න ඕන වැඩක්. ඉතින් ඒකින් හින්දා මෙතන පාර්ශවයන් 3ක් ගැන ඔයා බලන්න ඕනේ. එකක් ඔයා පරිස්සමට යන්නත් ඕනේ. කෑම එක පරිස්සමට පික් කරන්නත් ඕනේ. ඒක හරියට හැන්ඩල් කරන්න ඕනේ. ඒක හැන්ඩල් කරලා අදාළ කස්ටමර්ට දෙන්න. මොකද ඔයා අරන් යන්නේ ප්‍රී කුක් අයිටම් එක. ඒ කියන්නේ පිසු ආහාරයක් තමයි ඔයා අරන් යන්නේ. ඒක ජූස් වර්ග වෙන්න පුළුවන්, මයිලෝ වෙන්න පුළුවන්, මොන හරි දියර වර්ගයක් වෙන්න පුළුවන්. නැත්තම් ඉක්මනට මේ කියන්නේ හොට් එක ඉක්මනට නැති වෙන දෙයක් වෙන්න පුළුවන්, කෝල්ඩ් එක ඉක්මනට නැති වෙන දෙයක් වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඔයා හරියට හැන්ඩල් කරන්න. නීමක් ඔයාට තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔයා මේ මොකද්ද කරන වැඩේ මේක පරිස්සමට මම කරන්න ඕනේ කියලා හැඟීම ඔයාට තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඔයාට පුළුවන් ලේසියෙන්ම සල්ලි අනිවාර්යෙන් හොයන්න පුළුවන්ම තමයි. බැරි නෑ. අනිවාර්යෙන් ඔයා අනිවාර්යෙන් මේ ප්‍රදේශයන් 3 ඉන්නවා නම් ඒ කියන්නේ හලාවත, මාදම්පේ, මහවැව, මාරවිල, කිරිමැටියාන, ලුණුවිල, වෙන්නප්පුව ඔය අවට කෙනෙක් නම් ඔයාට පුළුවන් අනිවාර්යෙන් මේකේ රයිඩර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙන්න. ඉතින් රයිඩර් කෙනෙක් විදිහට රෙජිස්ටර් වෙනවා නම් ඔයාට අනිවාර්යෙන් ටෙක්නිකල් සපෝට් එකක් තියෙනවා. මොකද මේ Uber Eats delivery එක කරනකොට ඔයාට ඒක පරිස්සමට කරගන්න කාගෙන් හරි දැනුම ගන්න අවශ්‍යයි. ඔයා ඉගෙන ගන්න එපා ඉස්සෙල්ලා. කොහොමද ඒක කරන්න කියලා ඔයාට ඉගෙන ගන්න නැතුව ඒක කරන්න බෑ. ඒක ඉගෙනගෙන කාගෙන් හරි ඉගෙනගෙන තමයි ඔයා කරන්න ඕනේ. ඔයාට කවුරු හරි කියලා දෙන්න කෙනෙක් ඉන්නවා නම් එයාගේ ඉගෙන ගන්න. ඒක ගැටලුවක් නැහැ. ඔයා මේ ප්‍රදේශයන් වල ඇතුලේ ඉන්න කෙනෙක් නම් ඔයාට ඕන වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන්. ඔයාට ඕන වෙලාවක මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මගෙන් අහන්න මම ඕනම දෙයක් කියලා දෙනවා ඔයාලට ඩිලිවරි කරන එක සම්බන්ධයෙන් ඔයාට හොඳ බයික් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට පර්ෆෝම් කරන බයික් එකක් තියෙන්න. මොකද තන කැඩෙන බයික් එකක් තියෙන්න බෑ. ඔයාට හොඳට පර්ෆෝම් කරන හොඳ ක්‍රියාශීලී බයික් එකක් තියෙන්න ඕනේ. මොකක් වුණත් ඒක ගැටලුවක් නැහැ. හරි? ඉතින් ඒකින්ද ඒ බයික් එකේ විස්තර ටික, ඒ කියන්නේ බයික් එකේ පොත, ආදායම් බලපත්‍රයේ, ඉන්ෂුරන්ස් එක, ඔයාගේ ලයිසන් එක අත්‍යවශ්‍යයි මේ වැඩේට. ඉතින් ඒවා ඔක්කොම ටික අපි Uber එකට ලබා දෙන්න ඕනේ. Uber Eats කියන app එක අපිට download කරගන්න පුළුවන්. Uber Driver කියන app එක. ඉතින් ඒක driver app එක download කරගෙන ඔයාට පුළුවන් ඒකට අදාළ details ටික එන්ටර් කරන්න. ඔයා මොන දේ කරන්නත් කලින් ඔයා account එකක් create කරගන්න ඕනේ. ඉතින් පහළ ඔයාට description එකේ මම දාලා තියෙනවා link එකක්. ඒ link එකෙන් ගිහලා ඔයාට ලේසියෙන්ම ඔයාගේ first name එක, last name එක, පොඩි දේවල් ටිකක් දීලා email එක, phone number එක ඒ ටික දීලා ඔයාට පුළුවන් account එකක් create කරන්න. account එකක් create කරගෙන ඔයාට පුළුවන් ලේසියෙන්ම ඒ account එකේ ඒවා දුන්න email, username, password දීලා ඔයාට app එකේ register වෙන්න පුළුවන්. app එකේ කියන්නේ ඔයාට app එකට sign in වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා download කරගන්න ඕනේ Play Store එකට ගිහිල්ලා Uber Driver app එක. Uber Driver app එකේ ඔයා select කරන්න ඕනේ ඔයා මොනවාද food delivery ද, transport ද, ඒ වගේ දේවල් ඕන දෙයකට මෙතන Uber Driver app එකේ ඔයාට අවස්ථාව දීලා තිනවා. ඉතින් මම මෙතන කතා කරන්නේ food delivery ගැන. ඒ කියන්නේ Uber Eats එකේ food delivery. මෙතන ඔයාලට Uber Eats එකේ food delivery කරනකොට එන ගැටලු ඔක්කොම ඔයාලට මට යොමු කරන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයා මට ඕන වෙලාවක කතා කරන්න. මගේ ෆෝන් නම්බර් එකක් දාලා තියෙනවා මේ වීඩියෝ එකේ. ඉතින් ඔයාලට ඒකට කතා කරන්නත් පුළුවන්. ඕන වෙලාවක මම කතා කරලා අහන්න. මම ඕනම දෙයකට ඔයාලට ටෙක්නිකල් සපෝට් එක දෙනවා. හරි? ඔයා කැමති නම් මගේ ටීම් එකට ජොයින් වෙන්න. අපේ වෙනම රයිඩර් ටීම් එකක් ඉන්නවා. චිලව්. ඒ කියන්නේ හලාවත ප්‍රදේශයේ වෙනම රයිඩර් ටීම් එකක් ඉන්නවා. ඉතින් ඒකට ජොයින් වෙන්න ඔයා කැමති නම් ඔයා රයිඩර් කෙනෙක් විදිහට අලුතෙන් ජොයින් වෙන්න කැමති නම් ඔයාට පුළුවන් මාව සම්බන්ධ කරගන්න. මම පල්ලෙහා ඔක්කොම ඩීටේල්ස් දාලා තියෙනවා මාව සම්බන්ධ කරගන්න ඕන විදිය. ඉතින් එතනින් ඔයාට පුළුවන් මාව සම්බන්ධ කරගෙන අපේ ටීම් එකේ
එතන ඔක්කොම ප්ලේස් කරනවා රයිටර්ස්ලා කොච්චර සල්ලි හොයනවද කොහොමද කරන්නේ මොකද්ද ප්‍රශ්නේ අපිට ඕන දෙයක් එතන කතා කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඉතින් අපේ වෙන WhatsApp group එකක් තියෙනවා ඒකෙන් අපිට පුළුවන් තියෙන ප්‍රශ්න ඔක්කොම ගැටලු කතා කරන්න ටෙක්නිකල් සපෝට් එක ගන්න ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වැඩක් කරද්දී සාමූහිකව එකතු වෙලා මේ වැඩේ කරන්න ඕනේ. එතකොට අපිට තියෙන ඕන ගැටලුවක් ටක් ගාලා විසඳ ගන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයාලා සම්බන්ධ වෙන්න කැමති නම් දැම්ම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මගේ link එකකින් පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ මගේ විස්තර තියෙනවා. ඔයාලා මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මම ඔයාලා ළඟටම ඇවිල්ලා හරි ඔයා මේ ප්‍රදේශයන් තුනේ ඉන්න කෙනෙක් හරි මම ඔයා ළඟට ඇවිල්ලා හරි ඒ ටෙක්නිකල් සපෝට් එක දෙනවා. ඔයා අනිවාර්යෙන්ම Uber Eats delivery කරද්දී ඔයා පළවෙනියටම account එක create කරලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඔය account එක ඒ කියන්නේ email එක verify කරලා ඔයා යන්න ඕනේ. ඒ කියන්නේ account එක ඔයා create කරලා ඒ account එකට අදාළ details ටික fill කරලා ඔයාගේ ඒ කියන්නේ vehicle එකේ ඔයාගේ bike එකේ විස්තර ටික ඔක්කොම fill කරලා photos ගහලා යවලා ඔයාගේ photos යවලා ඒ ඔක්කොම කරලා fill කරලා account එක create කරගත්තට පස්සේ ඔයාට deliver ride කරන්න බෑ Uber Eats එකේ food delivery bag එක ගන්න නැතුව. ඉතින් ඔයාලට bag එක මම පෙන්නන්නම් මේ. ඉතින් මේ තියෙන්නේ Uber Eats එකෙන් ඔයාලට ලබා දෙන food delivery කරන්න. ඒ කියන්නේ pre-cooked items, කෑම, juice, එතකොට එක নানা ප්‍රකාර කෑම වර්ග තියෙනවා. ඉතින් මේ හැම කෑම එකක්ම ඔයාලට deliver කරන්න ඕන අනිවාර්යෙන් මේ බෑග් එක ඇතුලේ දාලාම තමයි. මේ බෑග් එක ඇතුලේ ඔයා අනිවාර්යෙන් අරන් යන්න ඕන ආගේ ෆුඩ් එක. එතකොට තමයි මේක ටෙම්පරේචර් එක ආරක්ෂා වෙලා තියෙන්නේ. මේක සුපිරි බෑග් එකක්. මේකේ ඔයාලට ඕනම දෙයක් දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඔයා මුලින්ම කරන්න ඕනේ මේ බෑග් එක ඒගොල්ලන්ගේ බම්බලපිටිය බෞද්ධාලෝක මාවතේ තියෙනවා Uber head office එක. ඉතින් Uber head office එකට ගිහිල්ලා ඔයාට රුපියල් 3000ක වගේ මුදලකට මේ බෑග් එක මේ වෙලාවේදී ලබා ගන්න පුළුවන්. ඉතින් මේකත් limited time offer එකක්. නැත්තම් මේක රුපියල් 6000ක් වගේ වෙනවා කියලා තමයි මට ආරංචි උනේ. ඉතින් මේ බෑග් එක රුපියල් 3000කට ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයා ඒ කියන්නේ මේ වෙලාවේදී රෙජිස්ටර් වෙන කෙනෙක් නම්. මොකද මම මේ වීඩියෝ එක කරන වෙලාවේදී මේ වීඩියෝ කරන කාල සීමාව ඇතුළේ තමයි මේ බෑග් එක රුපියල් 3000ක මුදලකට ඔයාලට ලබා ගන්නවා. මේක ලබා ගත්තට පස්සේ තමයි ඔයාට ඔයාගේ account එක active වෙන්නේ. ඒ කියන්නේ deliver rider කෙනෙක් විදියට ඔයාට actively ඒ ප්‍රදේශයන් වල rides handle කරන්න පුළුවන් අවස්ථාව හම්බෙන්නේ මේ බෑග් එක ගත්තට පස්සේ විතරයි. නැතුව ඔයාට ඔයාව active වෙන්නේ නැහැ. ඔයා account එක හදාගත්තට වැඩක් නැහැ. account එක හදලා ඔයා බම්බලපිටිය ඒගොල්ලන්ගේ head office එකට ගිහිල්ලා මුදල් ගෙවලා මේ බෑග් එක ලබා ගන්න ඕනේ. ඔයාලට ට්‍රේනින් එකකුත් තියෙනවා. ට්‍රේනින් පොඩි වීඩියෝ එකක් YouTube එකේ ඒකත් ඔයාලට බලලා ඕනනම් එතනට යන්න පුළුවන්. එතකොට ඒක තව අමතර සුදුසුකමක් වෙනවා. ඔයාලට කිසි ප්‍රශ්නයක් නැහැ. ලේසියෙන්ම ලබා ගන්න පුළුවන්. ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වැඩේ අනිවාර්යෙන් හරියටම කරන්න. මොකද ඔයාලා වැඩ කරන්නේ Uber delivery food delivery chain එක යටතේ. ඉතින් ඒකින්ද ඔයා අරන් යන්නේ pre-cooked item එකක්. ඒක පරිස්සමට අදාළ කස්ටමර්ට ගිහින් දෙන්නම ඕන. එහෙම දුන්නාට පස්සේ තමයි ඔයාට ආදායමක් හොයන්න පුළුවන්. නැත්තම් ඔයා නිකන් පිස්සු ගංජාකාරයෙක් වගේ ගංජා ගහගෙන කුඩු ගහලා පිස්සු හැදිලා මේ බීලා කරලා මේ සෙල්ලම් කරන්න බෑ. ඔයා කරන්න ඕනේ හරියටම වැදගත් විදියට ඔයාට ඒ කියන්නේ ඒ දීලා ලබා දීලා තියෙන බෑග් එක ඒ වගේ මේගොල්ලෝ ජැකට් එකක් දෙනවා. ජැකට්ස් නම් මේ වෙලාවේදී ස්ටොක් අවුට් වෙලා තියෙනවා කියලා මට දැනගන්න ලැබුණා. ඉතින් ඔයාගේ බයික් රයිඩින් සේෆ් ඔක්කොම ග්ලව්ස් ඔක්කොම දාලා හරියට ඔයා යන්න ඕනේ. මේ වැඩේ කම්ප්ලීට් කරන්න ඕනේ. මොකද ඔයා අරන් යන්නේ කෑම වේලක්. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. මොකද ඒකින්ද ඒකට මොන හරි වුණොත් එහෙම ඔයාට අතින් සල්ලි ගෙවන්න වෙනවා. අනිත් එක ඔයාගේ account එකට ඒක ප්‍රශ්නයක් වෙනවා. හරි ඔයාගේ ඔක්කොම ratings account එකේ ඒවා හැමදේම මම කියලා දෙන්නම්. මම මොනවාරි දන්නේ නැද්ද දෙයක් තියෙනවනම් මාව contact කරගන්න ඕන වෙලාවක. මම ඔයාලට හැමදේම කියලා දෙනවා. account එක create කරගත්තට පස්සේ ඔයාට පුළුවන් ලේසියෙන්ම අදාළ බෑග් එකත් ඔයා රුපියල් 3000ක මුදලක් දීලා මම කියන්නේ 3000 කියන මුදල වැලිඩ් වෙන්නේ මේ කාල සීමාවට විතරයි. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක වෙනස් කරන්න ඉඩ තියෙනවා. ඒක මට කරන්න දෙයක් නෑ අත්‍තරම. ඒක Uber එකෙන් තියෙන වැඩක්. ඉතින් ඒකින්ද ඔයාලා මම රෙජිස්ටර් වෙනවා නම් ඔයාලට පුළුවන් ඒ බෑග් එක රුපියල් 3000ක මුදලකට ඔයාලට ලබාගෙන ඔයාට අමතර සර්විස් එකක් කරන්න. ඉතින් මේ වැඩේදී ඔයා ඉස්සල්ලාම ඔයාට ඕඩර් එකක් ආවට පස්සේ ඉක්මනට අදාළ රෙස්ටෝරන්ට් එකට ගිහිල්ලා ඒ කෑම එක ඒ ඕඩර් එක හරියට තියනවාද කියලා බලලා ඒ ඕඩරේ අරගෙන පරිස්සමට ඔයාට පුළුවන් අදාළ කස්ටමර්ට ගිහිල්ලා දෙන්න. ඒ ගිහිල්ලා දුන්නාට පස්සේ ඔයාට ටිප්ස් හම්බෙන්න පුළුවන්. ඔයාට අමතර ආදායම් ගොඩාක් මෙතනදී හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා කරන වැඩේ ඔයා පර්මනන්ට් ජොබ් එකක් කරනවා වෙන්න පුළුවන්. ඒ ජොබ් එකට අමතරව ඔයාට අනිවාර්යෙන් මුදල් හොයන්න මෙතනදී පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ.
ඔයාට අනිවාර්යෙන් ලොකු ගාණක් හොයන්න පුළුවන් මෙතන. හරි ඔයා හිතන්නවත් නැති ගාණක් ඔයාට හොයන්න පුළුවන්. මොකද මේ Uber Eats වල Uber Eats delivery වල දැනට යන්න ප්‍රොමෝෂන් කාල සීමාවක් යන්නේ මේ මාස 6ක් වගේ ඇතුළත තමයි මේ ප්‍රොමෝෂන් කාල සීමාව යන්නේ. ඉතින් මෙතනදී ඔයාලට ඒ කියන්නේ සරලව මේ ඇප් එකේ ඔයාලට ඔන්ලයින් ඉන්න පුළුවන්. ඔයාලට කියන්නේ සේවය කරන්න පුළුවන් වෙලාවට ඔයාලට ඔන්ලයින් ඉන්න පුළුවන්. ඔයාලට සේවය ගන්න බැරි වෙලාවට ඔයාලට ඔෆ්ලයින් තියලා තියන්න පුළුවන්. ඔයා මේකට බැඳිලා නැහැ. ඔයා මේ බෑග් එක සල්ලි වලට ගත්තයි කියලා ඔයා හැම වෙලේම හැම දවසම මේක ඔන්ලයින් තියාගෙන ඉන්න ඕනේ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාට නිවාඩු වෙලාවක ඔයාට ලේසි වෙලාවක ඔයා මේ ප්‍රදේශයන් අවට ඒ රෙස්ටෝරන්ට්ස් කිට්ටුවෙන් ඒ කියන්නේ කිලෝමීටරයක් දෙකක් වගේ ඇතුළත ඉන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් වාසි. ඒ කියන්නේ ඔයාට ගොඩක්ම ඕඩර්ස් එතකොට කස්ටමර්ස් ලගෙන් ඔයාට ගොඩක් ඕඩර්ස් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයා ළඟ පදිංචි කෙනෙක් නම් ඔයාට අමතර ඒක බෙනිෆිට් එකක් වෙනවා. සල්ලි හොයන්න. සල්ලි ඔයාට ඇති වෙන්න හොයන්න පුළුවන්. ඔයා මේක වැඩේ හරියට කරනවා නම්. හැබැයි මේ වැඩේ අවුල් කරගත්තොත් ඔයාට මුකුත්ම හොයන්න හම්බෙන්නේ නැහැ. ඔයා බෑග් එක වියදම් කරපු සල්ලිත් අපරාධී. ඒ හැමදේම අපරාධී වෙනවා. මේ වැඩේ හරියට කරන්න පුළුවන් අය විතරක් මාත් එක්ක ජොයින් වෙන්න. කැමති නම් පල්ලෙහ තියෙනවා මගේ විස්තර මට කතා කරන්න පුළුවන්. ඉතින් මේ ප්‍රදේශයෙන් අවට ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් ඔයාට පුළුවන් ඩිලිවර් ඔයාට ජොබ් එකක් නැත්තම් අනිවාර්යෙන් කතා කරන්න. ජොබ් එකක් නැත්තම් ඔයාට බයික් එකක් තියෙනවා නම් අනිවාර්යෙන් මට කතා කරන්න. මම අනිවාර්යෙන් ඔයාව සම්බන්ධ කරගන්නවා. ඔයාව සම්බන්ධ කරගෙන ඔයාට ජොබ් එකක් හදලා දෙනවා. ඔයාට සල්ලි හොයන්න පුළුවන්. ඔයාට කියලා දෙනවා හැමදේම කොහොමද කරන්නේ කියලා. ඉතින් මේ වැඩේ ඇත්තටම කරනකොට ඔයාලට ආසීතයි. ඒ කියන්නේ ඔයාලට නිකන් සල්ලි හොයන්න ඔයාට ආසාව තියෙනවා නම් ඔයාට විදියක් නැත්තම් ඔයා නිකන් පාර රවුම් ගගා ඉන්නවා නම් ඔයාට පුළුවන් මෙතන ඩිලිවර් රයිඩර් කෙනෙක් විදිහට සම්බන්ධ වෙන්න. ඉතින් මේක ඔයා හිතන්නකෝ ඔයා පිටරටකට යනවා කියලා. පිටරටකට යනකොට ඔයාට ක්වොලිෆිකේෂන් මොකුත් නැත්තම් හරි ඒගොල්ලෝ උනත් අකමැති ඔයාව බඳ ගන්න. ඔයාට මෙතනදී ඔයාට වෙනම ඔයාට ප්‍රොෆයිල් එකක් හම්බ වෙනවා. ඒ ප්‍රොෆයිල් එකේ තියෙන ඔයා කොච්චර වැඩ කරලා තියෙනවද කියලා. ඉතින් Uber Eats එකේ ඩිලිවර් රයිඩින් අවුරුදු 2ක් 3ක් හරි කරලා තියෙනවා කියලා කිව්වොත් ඔයාට ඒක ලොකු බෙනිෆිට් එකක් කරනවා. හරි ඔයාට මං කියන දේ තේරෙන්නේ නැද්ද? ඉතින් ඒකින්ද ලොකු බෙනිෆිට් එකක් වෙනවා ඔයාට පිටරටකට ගිහිල්ලා හරි ඔයාගේ දැන් හිතන්නකෝ ඩිලිවරි ජොබ් එකකට ඇප්ලයි කරනවා. ඔයාට එතකොට කියන්න පුළුවන් මේ ඉතින් මගේ ප්‍රොෆයිල් එක. ඔය ප්‍රොෆයිල් එකට ගිහිල්ලා බලන්න මං Uber Eats එකේ ඩිලිවර් රයිඩ් කරලා තියෙනවා අවුරුදු 2ක්. ඉතින් ඔයාම නිකම් මේ කම්පැනියට ඒගොල්ලෝ ගන්නවා. හරිද? මොකද ඔයාට හැන්ඩලින් තියෙනවා, කස්ටමර් හැන්ඩලින්, ෆුඩ් හැන්ඩලින් ඒ ඔක්කොම ඔයාට තියෙනවා හොඳ හැකියාව. මේ හැකියාව ඔයාට වැඩි දියුණු කරගන්න පුළුවන්. හොඳට සල්ලි හොයන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිවාර්යෙන් මෙතන හරියට වැඩේ ඔයා කරනවා නම් ඒ කියන්නේ මේක ඉවසීමෙන් කරන්න ඕනේ වැඩක්. හරිද? මොකද ඔයා ගොඩාක් සල්ලි මේ වෙලාවේදී හැන්ඩල් කරනවා. ඒ කියන්නේ මනි මැනේජ්මන්ට්, එතකොට ෆුඩ් හැන්ඩලින්, කස්ටමර් හැන්ඩලින්, රයිඩින්, එතකොට සේෆ්ටි හැම දේ ගැනම ඔයා හිතන්න ඕනේ. හරිද? මේක ලේසි වැඩක් නෙමෙයි. හැමෝටම කරන්නත් බෑ මේක. මේක කරන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඉතින් ඒකින්ද අන්න ඒ අයට තමයි මම කතා කරන්නේ. එන්න එකතු වෙන්න. එකතු වෙලා මේ වැඩේ ලස්සනට කරමු. ඉතින් දැන්ටත් මම එක්ක 10 දිනකට අධික පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාට කැමති නම් එකතු වෙන්න. පල්ලෙහෙන් මට කතා කරන්න. මම ඔයාව ජොයින් කරගන්නවා. ඒ කියන්නේ මේ ප්‍රදේශයන් වල ඉන්න කෙනෙක් නම් ඔයා ඩිලිවර් රයිඩර් කෙනෙක් විදියට. ඩිලිවර් රයිඩර් කෙනෙක් විදියට. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ඉතින් දැම්ම Uber Eats delivery riding එක සෙට් වෙලා නැත්නම් ඔයා සෙට් වෙන්න පල්ලෙහා තියෙන link එකෙන් ගිහලා account එකක් create කරලා ඔයා මට කතා කරන්න. මම ඔයාට ඉතුරු වැඩ ටික ලස්සනට කරලා දෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න. අපේ social media ගණනාවක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක සම්බන්ධ වෙන්න. ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. එහෙනම් තව වීඩියෝ එකකින් අනිවාර්යෙන් එන්නම්. ඊළඟට සල්ලි හොයන්න විදි ගොඩාක් තියෙනවා. ඉතින් channel එක subscribe කරන්න. මම ඔයාලට හැම දෙයක් ගැනම කියලා දෙනවා. cryptocurrency markets එතකොට හැම දෙයක් ගැනම ඉස්සරහට වීඩියෝස් ගොඩක් එන්න දෙනවා. ඉතින් channel එක subscribe කරන්න. අපේ Facebook, WhatsApp, YouTube හැම තැනම ඔයාට ඕන තැනක් TikTok ඉතින් හැම තැනම ඔයාට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. page එක follow කරන්න. ඊය පල්ලෙහා description එකේ ඔක්කොම links දාලා තියෙනවා ඔයාට අවශ්‍ය වෙනවා. ඉතින් ගොඩක් ස්තුතියි. ඔගේ phone number එකත් මේ වීඩියෝ එකේ description එකේ තියෙනවා. හැම තැනම තියෙනවා. ඔයාට WhatsApp ඕන තැනකින් සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් ගොඩක් ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. ගිහිල්ලා එන්නම්. Thank you. Good luck. අනිවාර්යෙන් මේ වැඩේ කරන්න දැම්ම පටන් ගන්න. Uber Eats delivery ride